Hello boys and girls, සාදරයෙන් ආදරෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට. අදත් ඔයගොල්ලෝ කියලා තියෙන GTS Grand YouTube channel එකත් එක්ක ඒ වගේ මේ වගේ වීඩියෝ හැමදාම බලන්න subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. අපි එනම් යන් වීඩියෝ එකට. ඔන්න මේ වීඩියෝෙන් අරන් යලා ඉන්න ඔයගොල්ලන්ට VRCA sub කරන්න skill combination පහක්. මේ skill පහ healing rush කරන්න ඒ වගේම සපෝට් කරන්න අන්න ඒ වගේ ස්කිල් වල ගොඩක් කට්ටියට මේවා වැදගත් වෙන වීඩියෝ එකක් මම කියපු ගමන් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති වෙයි ස්කිල් කම්බිනේෂන් එකක් කියන්නේ ඔයගොල්ලෝ BRCS වලට දාගෙන යන්නේ ස්කිල් හතරක් කරන් යන්නේ දාගෙන යන්නේ අන්න ඒ වගේ ස්කිල් හතරක එකතුවකට තමයි කම්බිනේෂන් එකක් කියන්නේ මම අද ඒ වගේ පහක් කරන් යලා තිනවා ඔයගොල්ලෝ මම හිතනවා ඔයගොල්ලන්ට ස්කිල් කම්බිනේෂන් එක කියන්නේ මොකද්ද කියලා පුංචි හරි අවබෝධයක් ඇති වෙලා ඇති කියලා එහෙනම් අපි යන් ඒ ස්කිල් කම්බිනේෂන් පහ මොනවද කියලා බලන්න ඔන්නේ නම් පළවෙනිට අරන් යන තියෙන ස්කිල් කම්බිනේෂන් එක තමයි මෙන්න මේ ඔය ස්කිල් හතරෙන් ඉන්නේ අපිට වැඩිපුර HP එකක් හම් වෙනවා. ඒ කියන්නේ ඔය නිල් පාටින් යටින් පේන HP එකට උඩින්. එතකොට අපිට HP 145ක් හම් වෙනවා ඔය ස්කිල් හතරම භාවිත කරද්දී. ඒ වගේම කියන්න නැත්නම් ඔය මම දාන්නේ ඇක්ටිව් ස්කිල් එක දැම්මට පස්සේ ඔය යටින් පේන අද ගන්නට. මගේ අමතරව HP සෙට් එකක් එකතු වෙලා තියෙනවා නිල් පාටින්. එතකොට අපිට ඔය ස්කිල් හතරම භාවිත කරද්දී අපිට හම් වෙනවා HP 345ක්. එතකොට ඉතින් අපි මරන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ අපි කිල් වෙන්නේ නැහැ වැඩිය. අපිට HP 345ක් හම් වෙනවා. වෙනදා හම් වෙන්නේ 200යි. එතකොට 345ක් හම් වෙද්දී අපි ඉතින් ඔය මරන්න අමාරුයි. එහෙනම් අපි යන් ඊළඟ ස්කිල් කම්බිනේෂන් එක මොකක්ද කියලා බලන්න. let's go. ඔන්න මම දෙවෙනි ස්කිල් කම්බිනේෂන් එකට අරන් යලා තියෙන්නේ මෙන්න මේ ස්කිල් හතර. ඔයගොල්ලන්ට ඕන ඇක්ටිව් ස්කිල් එකද වුන්කුන් වෙනුවට වෙන ඕන එක්කෙනෙක් ඇක්ටිව් ස්කිල් එක දා ගන්න පුළුවන්. වුන්කුන් ගැන නම් ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. වුල්ෆ් නම් වුල්ෆ් ගෙන් ඉන්නේ අපි ගහන හෙඩ්ෂොට් ගහන සම්භාවිතාව වැඩි වෙනවා. ඒක නේ ඔයගොල්ලන්ට කස්ටමර් දාන් ගහන් එන්න එපා කියන්නේ. අනිත් ස්කිල් දෙකේම වෙන්නේ අපි ඔය ගහද්දී අපිට වදින ඩැමේජ් ප්‍රමාණය අඩු වෙන එක. මෙන්න මේ ස්කිල් කොම්බිනේෂන් එක වැදගත් වෙන්නේ BR අප් කරන කට්ටියට තමයි. මේක දුරින් ගහද්දී ගොඩාක් වදිනවා. ඒ වගේම අපිට වෙන ඩැමේජ් ප්‍රමාණය අවම වෙනවා වැඩියෙන්ම. එහෙනම් අපි යන් ඊළඟ ස්කිල් කොම්බිනේෂන් එක මොකක්ද කියලා බලන්න. ඔන්න මේ තියෙන්නේ තුන්වෙනි වගේම මගේ ආසම ස්කිල් කොම්බිනේෂන් එක. මේකෙදි මිඩි ගහන්න ඕනෙව නැහැ. නිකම්ම ඉක්මනින්ම හීල් වෙනවා මෙන්න මේකේ. පුටින්ම ගියොත් එම මිඩියක් අපිට ඕනෙව නැහැ. BR මැච් එක චූටි වෙලාවක් අපිට හැංගිලා හිටියොත් එම මිඩි ගහන්න ඕනේ නැහැ. නිකම්ම හීල් වෙනවා. මේකට තවත් අපිට ඉක්මන් කරන්න පුළුවන් එනිමිට තවත් ඩැමේජ් කරනවා නම් අපේ ජෝටගෙන් ඉක්මනටම හීල් වෙනවා. ඒකද අපේ HP නිකම්ම පිරෙනවා. අපි නිකන් පැත්තකට ගිහින් ඉද්දි නිකම්ම පිරෙනවා. එනිමියට මෙඩි ගහන්න වෙලාවක් නොදී අපිට කෙලින්ම ගහගෙන ගියත් අවුලක් නැහැ. ජෝටගෙන් අපිට HP එක නිකම්ම ෆුල් වෙනවා. මෙන්න මේ ස්කිල් එක දාන් ගියොත් එමු ඔයගොල්ලන්ව නොක් කරන්න, කිල් කරන්න එනිමිට ගොඩාක් අමාරු වෙනවා. මේ ස්කිල් කොම්බිනේෂන් එක වැඩියෙන් වැදගත් වෙන්නේ CS මැච් වලදී තමයි. අපි නම් යන් අනිත් ස්කිල් කොම්බිනේෂන් එක මොකක්ද කියලා මේ ස්කිල් කොම්බිනේෂන් එක දාන් ගියාම ඔයගොල්ලන්ට මකුළුවා ඉන්නේ. ඔය මකුළුවා ස්කිල් එකෙන් කිසිම ඩැමේජ් එකක් එන්නේ. ඒ වගේම ඔය ඩ්‍රෝන් තියෙන්නේ. ඔය ඩ්‍රෝන් එකවන්න බලක් කට්ටිය ඔය ස්කිල් එක තියෙන ඩ්‍රෝන් එක අන්නේ ඩ්‍රෝන් එකනු කිසිම බලපෑමක් එන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ පරක්කු වෙන්නෙම නැහැ චුට්ටක්. අන්න ඒ වගේ චූටි ඩැමේජ් එහෙම මේ ස්කිල් කොම්බිනේෂන් එකකින් වළක්වා ගන්න පුළුවන්. ඒ වගේ මතක් ගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ වුන්කුන් වෙනුවට ඔයගොල්ලන්ට ඕනම ස්කිල් එකක් මේකට දාගන්න පුළුවන්. ඇලොක් අනම්මනම් ඔන්න ඔය වගේ ස්කිල් ඕනම එකක් දාගන්න පුළුවන්. ඔය මකුළුවට එම බය වෙන්න දෙයක් නැහැ. කෙලින් ගියාම මකුළුව වැදුනට කිසිම ගාණක් නැහැ. එහෙනම් මේ ස්කිල් කොම්බිනේෂන් එක CS වලට තමයි වැඩියෙන්ම හොඳ කියලා මම රෙකමන්ඩ් කරන්නේ. මෙන්න මේක CS රෑන්ක් අප් කරන යාළුවන්ට තමයි මෙන්න මේ ස්කිල් කොම්බිනේෂන් එක. ඔය ගොඩක් කට්ටියට පාවිච්චි ස්කිල් එක තමයි මකුළුව කියන්නේ. මෙන්න මේ ස්කිල් හතර දාන් ගියොත් එම ඔයගොල්ලන්ට මකුළුවට කිසිම විදිහක බය වෙන්න දෙයක් නැහැ. බැනලා හරි කමෙන්ට් කරන් යන්න. මට බැනලා හරි කමෙන්ට් කරන් යන්න. ඒ වගේම යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න. අපි එන වෙන වීඩියෝ එකකින් සෙට් වෙමු.